මතක් කර දෙන්නට කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමියගේ කතාවට අපි හොඳින් සවන් දුන්නා. එතුමිය ප්‍රකාශ කරනවා මේ නිශ්චිත තත්ත්වයක් පිළිබඳවයි මේ හදිසි නීතිය දීර්ඝ කරනු ලබන්නේ. ඒ වගේම තත්ත්වයේ තවමත් වෙනසක් නැහැයි කියන කාරණාව. මම ආරම්භයේදීම කියන්න කැමතියි මේ සුලිකුණාටුව තුල රජය වරද්දගත් එක් තැනක් තමයි මේ මගේ අතේ තියෙන ව්‍යසන කළමනාකාරී පනත 2005 අංක 13 දරන කළමනාකරන පනතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම 11 වෙනි කොටසේ තියෙනවා. ඒක ක්‍රියාත්මක කරේ නැහැ. අපි පුනපුනාම ඉල්ලීම් කරා ඒක ක්‍රියාත්මක කරන්නයි කියලා ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒක ක්‍රියාත්මක කරා නම් 12 වෙනි කොටස හරහා එම පනතේ මේ ආපදා තත්ත්වය තුළ ගත යුතු නිසි පියවර ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිර්මාණය වුණු හදිසි තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම අපේ එකඟතාවය අපි පළ කරා මේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරා. හැබැයි මම ඔබතුමියටත් මේ සභාවටත් කියන්න කැමතියි මේ ක්‍රියාත්මක කරලා තිබෙන මහජන ආරක්ෂණ ආඥා පනතය ඇත්ත වශයෙන්ම මේ රෙගුලාසි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ නිර්මාණය වුණු ආපදාවට විසඳුමක් හැටියට නෙවෙයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සහ අරගල සමයේ මහජන ආරක්ෂාව පිළිබඳව නීති රීති රෙගුලාසිත් ඇතුළත් වුණු තත්ත්වයක් තමයි ඔබතුමන්ලා මේ මහජන ආරක්ෂක ආපදා පනත තුළ ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඉතින් අපි ඉල්ලුම් කරේ මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම මේ ආපදා තත්ත්වය තුළ මහජනතාවට ලැබිය යුතු සහන ටික ඉක්මන් සේවාව අපේ රටේ නිලධහරින්ට වගකිව යුතු නිලධහරින්ට ඒ සියලු දෙනාටම බියෙන් සැකෙන් තොරව ඉක්මනින්ම වේගවත්ව සහන ටික ලබා දෙන්න. නමුත් ඇත්ත වශයෙන්ම මේ අදත් දීර්ඝ කරන්නේ කියන හදිසි නීති රෙගුලාසිවල ඇතුළත් වෙලා තිබෙනවා පාස්කු ප්‍රහාරය නිසා ඉදිරිපත් කරපු රෙගුලාසි. ඒ වගේම අරගල සමයේ ඉදිරිපත් කරපු රෙගුලාසි. ඉතින් ඇත්ත වශයෙන්ම මෙහි අඩංගු වන්නට ඕන ජාතික ආපදාවකට අදාළ රෙගුලාසි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ හදිසි නීතිය දීර්ඝ කරන්නට පෙර මේ කරුණු ටික මේ රෙගුලාසි වල කරුණු ටික වහාම නිවැරදි කරගන්නට ඔබ කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව. දැන් බලන්න රටේ ව්‍යසන තත්ත්වයට මුහුණ දුන්න අය ඒ අයට 25000 ලබා දීම 50000 ලබා දීම ඒ වගේම හෙක්ටාරයකට 1,50,000 ලබා දීම ඒ වගේම තවත් තැනක 2 ලක්ෂයක් ලබා දීම දීවර බෝට්ටු සඳහා 4 ලක්ෂයක් ලබා දීම ඒ වගේම පූර්ණ නිවාස හානි වලට ලක්ෂ 50 ලබා දීම අර්ධ හානි වලට ලක්ෂ 25 ලබා දීම මේ අනාදී වශයෙන් ඇත්ත වශයෙන්ම මේ චක්‍රලේඛය හරහා දෙන සහන ටික ඉදිරිපත් කරලා තිබෙනවා. මම ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අහන්න කැමතියි කොහොමද මේ ඉදිරිපත් කරලා තිබෙන රෙගුලාසි වල මේ වගන්ති වලින් මේ ලක්ෂ 50 දෙන එක ලක්ෂ 25 දෙන එක ඉක්මන් වෛද්‍ය ආධාර ලබා දෙන එක ආපදාවට ලක් වෙච්ච අයට ඉඩම් කොටස් වෙන් කිරීම කොහොමද මේක ගැලපෙන්නේ? මොකද දෙවෙනි කොටසෙන් කියනවා ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමායි කාලය තව විනාඩි 2යි. මම වෙලාව ගන්නවා ගැටලුවක් නැහැ. පරිශ්‍රහා වාහන සන්තකයට ගැනීම සහ පුද්ගල සේවාවන් අධිග්‍රහණයට ගැනීම සම්බන්ධව. ඒක කොහොමද ආපදාවත් එක්ක ගැලපෙන්නේ? හමුදාවේ සමාජිකින්ට සෝදිසි කිරීම සහ වරද සඳහා සිරබාරයට ගැනීමේ බලතල. ඒක කොහොමද ආපදාවට ගැලපෙන්නේ? පස්වෙනි කොටසේ 17 ආ වගන්තියෙන් කියනවා මහජන කැළඹීම ඇති කරනවා යන මුවාවෙන්. පස්වන කොටසේ 19 වෙනි වගන්තියෙන් කියනවා මහජන ආරක්ෂාවට අගතිදායක වන කාරණා අඩංගු යම් දැන්වීම් කොළ අත්පත්‍රිකා
මහජනතාවට පෙනෙන යම් ස්ථානයක ඇලවීම කොහොමද ඒක ආපදාවට බලපාන්නේ? පස්වැනි කොටසේ 20 වෙනි වගන්තිය මහජනයා කැළඹිය හැකි ආකාරයෙන් කටකතා අසත්‍ය ප්‍රචාර. කොහොමද ඒක ආපදාව? මම මේ කියන්නේ පශ්චාත් ආපදා තත්ත්වය අද තියෙන්නේ. කොහොමද ඒකට බලපාන්නේ? ඉතින් ඇත්ත වශයෙන්ම මම යෝජනා කරනවා රජයට කරුණා කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙනවා තීන්දුවක් මේ මහජන ආරක්ෂක ආඥා පනත පිළිබඳව. මොකද ඒකෙන් කියන්නේ? පනවන රෙගුලාසි සහ එහි අරමුණු සමානුපාතික විය යුතුයි. දැන් ඒක පැහැදිලිව මෙතන සමානුපාතික නැහැනේ. මේක ලක්ෂ 50 දෙන එක, ලක්ෂ 25 දෙන එක, ඉඩම් කඩම් දෙන එක, වෙන ආපදා සහන ලබා දෙන එක, ඒ වගේම වගාහනියට වන්දි ලබා දීම 25000 දෙන එක, 50000 දෙන එක ඔය ලොකු වට්ටෝරුවක් තිබ්බනේ. ඒකට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම පවතින නීතියෙන් හදිසි අවශ්‍යතා සම්බන්ධ විශේෂ කාර්යයක් සිදු කිරීම. දැන් අද නීති පද්ධතිය තුල ඒ කාර්යයන් ඔක්කොම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉමිනන්ට් සිටුේෂන් එක අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඒ තත්ත්වය තුල තමයි මේ හදිසි තත්ත්වය ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම රාජ්‍ය බලය අවභාවිතා කරලා මහජනතාවට පීඩාවකට ලක්වෙන දේවල් ක්‍රියාත්මක නොකළ යුතුයි. ඔබතුමායි කාලය අවසానයි ගරු විපක්ෂ නායකතුමනි. ප්‍රශ්න නැහැ, මම තව වෙලාව ගන්නවා. ඒක මගේ අභිමතය. ස්තුතියි. සංවිධායකතුමනි කොහොමද අපි කාලේ දැන ගැනීම පිණිස විපක්ෂ නායකවරයා එක කිව්වම මේක සම්ප්‍රදාය. පොඩක් අහන්න අපේ ලේකම්තුමාගෙන් දන්නේ නැත්නම් අපහාසයක් නෙවෙයි කරේ. මට ඒක අයිතිය තියෙනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි වහාම ජනතාවට සහන ලබා දෙන වගන්ති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ඔබ කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අහන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමිය මේක පොඩ්ඩක් වැදගත් කාරණාවක්. එයා වයිස් මාර්ෂල් සම්පත් කුයකොන්තා මැතිතුමා ලේකම්තුමා එතුමා නිවේදනයක් නිකුත් කරනවා මෙන්න මෙහෙම. හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වෙන ජනතාවට හා ආපදාමය හේතුවෙන් පදිංචි වී වාසස්ථානවලින් ඉවත් කරනු ජනතාවට සහන සැලසීම, හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම 2025 නොවැම්බර් 21 වන දින සිට ප්‍රකාශයට පත් කරන ලද විස්තීර්ණ ආපදා තත්ත්වය 2025 12/15 දිනෙන් අවසන් වූ වගයි. එතකොට දෙසැම්බර් 15 වෙනිදා මේ හදිසි අවශ්‍යතා තත්ත්වය අවසන් වෙලා තිබෙනවා කියන එක ඇත්ත වශයෙන්ම මේ ලේකම්තුමා බොහොම පැහැදිලි ප්‍රකාශ කරනවා. මම හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා මේ කාරණාව. ඉතින් බොහොම පැහැදිලිව කියන්නට ඕන විශේෂයෙන්ම අද මේ මොහොතේ විපතට පත්වෙච්ච ජනතාවට සහන සලසන්නට හදිසි නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම 2005 අංක 13 දරන ශ්‍රී ලංකාව ව්‍යසන කළමනාකරන පනතේ මේ පනත තුල 11 වෙනි වගන්තියත් 12 වෙනි වගන්තියත් හරහා ඒ ලබා දිය යුතු සහන සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ දේ එලෙස ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ස්තුතියි.